රුව රැක ගන්නයි ඇඟ හැඩ කර ගන්නයි ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව දෙපාර්ශ්වයම වෙස වෙනවා. ලෝකයේ සමහර ජනවර්ග සම්ප්‍රදාය රැකගෙන රූමත් වෙන්නත් මහන්සි වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අපිට දිගු ගෙල සහිත ස්ත්‍රීන් දකින්න ලැබෙන්නේ. ඔවුන් තමන්ව හඳුන්වගන්නේ මකර ගැහැණු කියලා. ඕනනම් අපිටත් කියන්න පුළුවන් ජිරාෆ් ගැහැණු කියලා. මොවුන් ගෝත්‍රික ජන කොට්ටාශයක්. කායන්ලාවි හෝ අඩාමුන් කියලයි මේ ගෝත්‍රය හඳුන්වන්නේ. ඔවුන් ටිබෙට් බුරුම සම්භවයක් ඇති සුළු ජනවර්ගයක්. මියන්මාරෙන් තමයි මුලින්ම මේ අය හමු වෙන්නේ. රටේ සිවිල් අර්බුද නිසා ඔවුන් බුරුමෙන් උතුරු තායිලන්තයට සංක්‍රමණය වෙලා. සියං රායි සහ මේ හොං සොං කියන ගම්මාන ආශ්‍රිතව මේ ගෝත්‍රිකයන් දැන් පදිංචි වෙලා ඉන්නවා. ඇඳුම් පැළඳුම් වලින් මේ පිරිස හඳුනා ගන්න පුළුවන්. නමුත් විශේෂය තමයි ගෝත්‍රික ජනතාවගේ ස්ත්‍රී වර්ගයා තමන්ගේ බෙල්ල දික් කරගන්න අනුගමනය කරන ක්‍රමවේදය. ඔවුන් තඹ ලෝහයෙන් නිර්මාණය කරපු වලලු ගෙල පළඳිනවා. සාමාන්‍යයෙන් වයස අවුරුදු 5 ඉඳලා ගැහැණු දරුවන්ට මේ බෙලි වලලු දාගන්න සිද්ධ වෙනවා. වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වුණු වෙලාවක හෝ තියනවාට වඩා දිග වලලු පළඳින්න උවමනා අවස්ථාවක විතරයි මේ අයට බෙල්ලෙන් වලල්ල ගලවන්න ඉඩ ලැබෙන්නේ. ඒ හැර අවස්ථාවක වලලු ඉවත් කළොත් දඬුවම් ලැබෙනවා. සමහර විට දඬුවම රැහෙන් පිටමං කිරීම වෙන්නත් පුළුවන්. මොකද හේතුව මේ ඔවුන්ගේ සංස්කෘතියේ අනන්‍යතාවක් නිසා. ඒ වගේම මොවුන් තුළ විශ්වාසයක් තියෙනවා ගෙල දිගුවීම රූමත් බවට හේතුවක් කියලා. මෙවැනි වලලු ගෙලට දමා ගෙල දිගු කර ගැනීම පසුපස අතීත කතාවක් තියෙනවා. වෙනත් ගෝත්‍රයක් විසින් නෙබෙලේ එහෙම නැත්නම් කායන් ගෝත්‍රයේ කාන්තාවන් පැහැරගෙන ගොස් වහල්කමට යොදා ගැනීම වැළැක්වීම ඉන් එක කතාවක්. වනගත ප්‍රදේශවලදී කොටියන්ගෙන් හදිසියේ එල්ලවන ප්‍රහාර වලින් ගැලවීම තව කතාවක්. කොටියා හෝ ව්‍යාග්‍රයා එල්ලේ බලලා පනින්නේ දඩයම් කරන උත්සාහ කරන සත්වයාගේ බෙල්ලට කියා කතාවක් තියෙනවා. ඉතින් තැපී පෙනෙන්න බෙල්ලට වලලු දාන මේ කාන්තාවන්ගේ ගෙල සාමාන්‍යයෙන් අඟල් 15ක් පමණ දික් වෙනවලු. මේ ක්‍රියාව වේදනාකාරී වුණත් ඔවුන් සම්ප්‍රදාය රකිනවා. මියන්මාරයේ මේ නීති ලිහිල් කළා. තවමත් බෙල්ලට වලලු දාන පිරිස් ඉන්නවා. ජීවිකාව සඳහා වර්ණාභරණ අත්කම් නිර්මාණය කරන මේ ලඳුන් කොටියා නැතත් ගෙලට වලලු දමනවා. හැබැයි අද සමහර යෞවනයන් ඉන් ඉවත් වෙලා.